ගෙවුණු දිනය තුළ කොටස් වෙළඳපොළ ක්‍රියාකාරීත්වය කුමන ඇරින්ද සිදුවුණේ යන්න ඔබේ අවධානයට යොමු කරන්නයි මේ සූදානම. අද දිනේදී කොටස් වෙළඳපොළෙහි ඍණාත්මක පසුබෑමක් වාර්තා වේ. ගෙවුණු දිනය තුළ සමස්ත මිල දර්ශකයෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳව අවධානය යොමු කරන විට එය උදෑසන පටන් මන්දගාමී ස්වරූපයක් පෙන්නුම් කරනු ලැබුවා. දින අවසානයේදී එහි ඍණාත්මක පසුබෑමක් වාර්තා කෙරූ අතර පෙර දිනය සමග සසඳන විට එය 0.4% පහළ යාමකි. දින අවසානයේදී සමස්ත මිල දර්ශකයෙහි ඒකකගේ සටහන් වූයේ ඒකක 23773.64 ලෙසයි. එමෙන්ම තෝරාගත් සමාගම් නියෝජනය කරන SNPSL 20 මිල දර්ශකයෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳව අවධානය යොමු කරන විට එය දුදෑසන පටන් මන්දගාමී ස්වරූපයක් පෙන්නුම් කරනු ලැබුවා. පෙර දිනේ සමග සසඳන විට එය 0.32% ඍණාත්මක පසුබෑමක් වාර්තා කරනු ලබන අතර ඒකක ලෙස ඒකක 21.72 පහළ යාමකි. දින අවසානයේදී SNPSL 20 මිල දර්ශකයෙහි ඒකකගේ සටහන් වූයේ ඒකක 6721.47 ලෙසයි. ගෙවුණු දිනය තුළ සමස්ත වෙළඳපොළ පිරිවැටුප රුපියල් බිලියන 3.89ක් ලෙස වාර්තා වන අතර වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය වාර්තා වන්නේ රුපියල් බිලියන 8411.38ක් ලෙසයි. එමෙන්ම සමස්ත වෙළඳපොළ පිරිවැටුපෙන් රුපියල් බිලියන 1.04ක් ක්‍රොසින්ස් අත්පත් කරගන්නා අතර සෙලින්කෝ හෝල්ඩින්ග්ස් සහ කමර්ෂල් බැංක් ඔෆ් සිලෝන් යන සමාගම් ඉහළම ක්‍රොසින්ස් වටිනාකමක් වාර්තා කළ සමාගම් අතර ඉදිරියෙන්ම සිටියා. දිනය තුළ සමස්ත වෙළඳපොළ මිලදී ගැනීම ද අවධානය යොමු කරන විට දේශීය මිලදී ගැනීම රුපියල් මිලියන 3800.77ක් ලෙස වාර්තා වන අතර එය සමස්ත වෙළඳපොළ පිරිවැටුපෙන් 98%ක්. එමෙන්ම විදේශීය මිලදී ගැනීම රුපියල් මිලියන 89.84ක් ලෙස වාර්තා වන අතර එය සමස්ත වෙළඳපොළ පිරිවැටුපෙන් 2% ලෙසයි වාර්තා වන්නේ. දිනය තුළ සමස්ත වෙළඳපොළ විකුණුම් දැස අවධානය යොමු කරන විට දේශීය විකුණුම් රුපියල් මිලියන 3789.45ක් ලෙස වාර්තා වන අතර එය සමස්ත වෙළඳපොළ පිරිවැටුපෙන් 97%ක්. එමෙන්ම විදේශීය විකුණුම් රුපියල් මිලියන 101.16ක් ලෙස වාර්තා වන අතර එය සමස්ත වෙළඳපොළ පිරිවැටුපෙන් 3% ලෙසයි වාර්තා වන්නේ. ගෙවුණු දිනය තුළ ප්‍රතිශතාත්මකව ඉහළ මිල වර්ධනයක් වාර්තා කළ කොටස් පිළිවෙලින් SMB Finance non-voting, Rambuda Falls, Tesagro non-voting, People's Insurance සහ Millennium Housing Developers ලෙස වාර්තා වනවා. එමෙන්ම ප්‍රතිශතාත්මකව මිල ගණන් පහළ ගිය කොටස් පිළිවෙලින් Industrial Asphalt, Kerner House Global Solutions, Paragon Ceylon, Radiant Gems International සහ Union Chemicals ලංකා ලෙස වාර්තා වනවා. ගෙවුණු දිනය තුළ සමස්ත මිල දර්ශකයට ඉහළ ධනාත්මක බලපෑමක් ඇති කළ කොටස් පිළිවෙලින් සම්පත් බැංක්, Cargill Ceylon, Nation Trust Bank, Richard Pearce and Company සහ People's Insurance ලෙස වාර්තා වනවා. එමෙන්ම සමස්ත මිල දර්ශකයට ඉහළ ඍණාත්මක බලපෑමක් ඇති කළ කොටස් පිළිවෙලින් Commercial Bank of Ceylon, City Holdings, Melster Corp, Bukit Dara සහ John Hills Holdings ලෙස වාර්තා වනවා.